Certificate in Advanced Cosmetic Procedures. මේක one day workshop එකක්. මේකේ practical සහ theory අපි කතා කරනවා. මේකෙන් ඇත්තටම මොනවද දැනට ලෝකයේ තියෙන advanced cosmetic procedures කියන එක තමයි අපි discuss කරන්නේ. මේකෙදී අපි cosmetic procedures සහ energy devices පාවිච්චි කරන ඒවා, energy devices නැතුව කරන දේවල් අපි 8ක් discuss කරනවා. මේ 8 හැම එකම මේ හැමෝටම කරන්න බෑ. සමහර ඒවා තියෙනවා වෛද්‍යවරුන්ට විතරක් කරන්න පුළුවන් ඒවා. සමහර ඒවා ගොඩක් ඒවා beauticians වලට, දොස්තරවරුන්ට සහ nurses වලට හැමෝටම කරන්න පුළුවන් ඒවා. මම මේ සිඩ්නි වල කොස්මටික් ක්ලිනික් එකක් කරනවා දැන් අවුරුදු 5ක් වෙන්න. මේ මම 2010 ඉඳලා මේ කොස්මටොලොජි අධ්‍යයනය කරනවා සහ ඉගෙන ගන්නවා ඒවා ප්‍රැක්ටිස් කරනවා. එතකොට සිඩ්නි වල වැඩ කරනකොට සිඩ්නි වල තියෙන කොස්මටික් ක්ලිනික් එකක කවදාවත් ලෝකයේ අංක 2 3 ලෙවල් එකේ ප්‍රොසීඩියර්ස් කරලා සවයි දෙන්න බෑ. මේක හින්දා අපි හැම වෙලාවෙම ලෝකයේ අංක 1ේම ප්‍රොසීඩියර්ස් තමයි අපි කරන්නේ. එතකොට ලංකාවට කියලා වෙනසක් නැහැ. ලංකාවෙත් අපේ ඉන්ඩස්ට්‍රි එක මේක දියුණු කරන්න නම් අපි හැමෝම එකතු වෙලා ලෝකේ තියෙන හොඳම ප්‍රොසීඩියර්ස් තමයි කරන්න ඕන. මේකේ ගොඩක් ප්‍රොසීඩියර්ස් non invasive ඒවා හින්දා හැම කෙනාටම මේක කරන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න. මේකෙන් අපි ගොඩාක් වෙලාවට in-depth knowledge එකක් එක ප්‍රොසීඩියර් ගැනවත් හම්බ වෙන්නේ නැහැ. හැබැයි ප්‍රොසීඩියර්ස් 8ක් ගැන සහ මේ කොස්මටික් ක්ලිනික් එකක් කරනකොට අපිට තියෙන ප්‍රශ්න සහ ඒවා හැන්ඩල් කරන විදි ඒවා පිළිබඳව තව සබ්ජෙක්ට්ස් 5ක් අපි සාකච්ඡා කරනවා. මේකෙදී අපි වැදගත්ම දෙයක් කියලා කතා කරනවා මේ ෆේස් හයිපර් ෆේස් ලිෆ්ට් එක. මොකද මම ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වල පහුගිය අවුරුදු 5ට හයිපර් ෆේස් ලිෆ්ට් 10,000 වඩා කරලා තියෙනවා. මේක බොහොම සාර්ථක සහ ඉතාම හොඳ ප්‍රොසීඩියර් එකක්. සාමාන්‍ය ෆේස් ලිෆ්ට් එකක් කරන ලෝකේ තියෙන හොඳම ක්‍රමය තමයි ඔපරේෂන් එකක් කරන සර්ජරි එකක් කරන. ඔපරේෂන් එකක් නොකර ෆේස් ලිෆ්ට් එකක් කරන්න පුළුවන් හොඳම සාර්ථකම ක්‍රමය හයිෆු ෆේස් ලිෆ්ට් එක. ඒතකොට මේක ඔරිජිනලි ඇමරිකාවල ඉන්ට්‍රොඩියුස් කරපු ටෙක්නොලොජි එකක්. දැන් සවුත් කොරියන්ස් තමයි මේ හයිෆු කියන ටෙක්නොලොජි එක මැෂින් මැනුෆැක්චරින් වලට සහ ඒ වගේ දියුණු කිරීමේ සහ රිසර්ච් කරන්න ගොඩක් කරන්නේ සවුත් කොරියාවල. ඊළඟට අපි කතා කරනවා ලේසර් හෙයාර් රිමූවල් ගැන. මොකද ලේසර් හෙයාර් රිමූවල් කියන එක ලෝකේ තියෙන වැඩියෙන්ම කරන මේ කොස්මටික් ප්‍රොසීජර් එක විදිහට ලේසර් හෙයාර් රිමූවල් කියන්න පුළුවන්. මොකද දැන් අලුත් මැෂින්ස් වලින් දැන් ඔය ඩයවර්ට් ලේසර් මැෂින්ස් හරිම සේෆ්. මේක ඕන කෙනෙකුට කරන්න පුළුවන් සහ ප්‍රතිඵලත් සෑහෙන සාර්ථකයි. ඉස්සර වගේ 10-15 පාරක් කරන්න ඕනේ නැහැ. බාරක් දෙකක් තුනක් කරනකොට සෑහෙන සාර්ථක ප්‍රතිඵල හම්බ වෙනවා. ડોක්ටර්ස්ලට, නර්සස්ලට, බියුටිෂියන්ස්ලට ඕන කෙනෙකුට කරන්න පුළුවන් මේ ලේසර් හෙයාර් රිමූවල් එක ට්‍රේනින් එක අරගත්තාන් පස්සේ. ඊට පස්සේ අපි කරනවා මේ PRF ට්‍රීට්මන්ට් එකක් කින් කොහොමද කෙස් වර්ධනය වැඩි කරන්නේ සහ මේ ෆේස් එකේ රීජුවනේට් කරන්න කියලා. මේ PRF කියන්නේ මම ගොඩක් කට්ටිය අහලා තියෙනවා PRP ගැන. PRP වල new generation of PRP තමයි අලුත් ජෙනරේෂන් එක PRF කියන්නේ. ගොඩක් රටවල් වල දැන් මේ ඔස්ට්‍රේලියාවේ වගේ වුණත් දැන් ගොඩක් කට්ටිය PRP කරන්නේ නැහැ. දැන් හැමෝම PRF වලට යන්නේ. මොකද මෙහි කිසිම කෙමිකල්ස් මොනවාක්වත් නැහැ. තමන්ගේ බ්ලඩ් එක සෙපරේට් කරලා ප්ලේට්ලට් ටික අපව ඉන්ජෙක්ට් කරන එක විතරමයි කරන්නේ. කියන මේක හරි ප්‍රසිද්ධයි සහ ප්‍රතිඵලත් ඉතාමත් හොඳයි. ඊළඟට අපි කතා කරනවා හයිඩ්‍රොෆේෂියල්ස් ගැන. හයිඩ්‍රොෆේෂියල් වලින් ඇක්ටිව්ස් පාවිච්චි කරලා ඒක හොඳ නියුට්‍රියන්ට්ස් පාවිච්චි කරලා වතුර බේස් එකකින් අපේ මූණේ තියෙන ඔය ඩෙඩ් සෙල්ස් සෛල අපේ ගොඩක් වෙලාවට අපේ මූණේ ඩල් පෙනුමක් ඇවිල්ලා තියෙන්නේ අපේ මැරිච්ච සෛල ගොඩක් අපේ හම උඩ ඔය just lying down there. එතකොට ඒක අයින් කරන්න හොඳ සාර්ථක ක්‍රමයක් තමයි මේ හයිඩ්‍රොෆේෂියල් එක. අපි හයිඩ්‍රොෆේෂියල් එක කරන්නේ කොහොමද? ඒකට තියෙන මේ තාක්ෂණය මොනවද? ඒකේ තියරි එක මොනවද කියන එක අපි සාකච්ඡා කරනවා. ඊට පස්සේ ස්කැල්ප් මයික්‍රොපිග්මන්ටේෂන්. ඒක ලෝකෙ ගොඩාක් කරන එකක්. ඒ කියන්නේ ස්කැල්ප් එකේ කෙස් තියෙන බවක් පෙන්වීම සඳහා අපි පාවිච්චි කරන ටැටූ ක්‍රමයක්. මේක ගොඩක් පොපියුලර් ක්‍රමයක්. ඊළඟට අපි කරනවා හොලිවුඩ් පීල් එක. හොලිවුඩ් පීල් එකට ඔය ලේසර් මැෂින් එකක් පාවිච්චි කරලා කොහොමද අපි සාර්ථකව හොලිවුඩ් පීල් එකක් කරන්නේ කියලා. හොලිවුඩ් පීල් එකේ ගොඩක් ලේසර් ට්‍රීට්මන්ට් එකක වගේ දීර්ඝකාලීන ප්‍රතිඵල නැහැ. හැබැයි කරපු ගාම ගොඩක් හොඳ ග්ලෝ එකක් එනවා හැමත. හැමේ සුපර්ෆිෂල් ලේයර්ස් වල ස්කින් එකේ ගොඩක් මේ කොලජන් ස්ටිමියුලේට් කොලජන් හැදෙන සංග ස්ටිමියුලේට් වෙනවා. ඊළඟට අපි කතා කරනවා BB ග්ලෝ එක. BB ග්ලෝ එකත් මේ සවුත් කොරියන් තාක්ෂණයක්. මේක semi permanent ෆවුන්ඩේෂන් එකක්. සාමාන්‍ය මේකප් එකක් කරනකොට දාන ෆවුන්ඩේෂන් එක වගේ මේක දැම්මහම සති දෙක තුනක් මූණේ හොඳට තියෙනවා. අර තියෙන imperfections ගොඩක් වැඩිලා යනවා. මේක permanent එකක් නෙවෙයි, semi permanent එකක්.
ඊට පස්සේ වැදගත් එකක් තමයි මේ M-Slim Neo Fat Reduction එක. මම ඒක මේ සිඩ්නි වල ගොඩක් කරනවා අපේ ක්ලිනික් එකේ. මේකෙදී බඩේ ෆැට් අඩු කරන විදිය, ඒකේ තියරි එක, රෂනාල් එක සහ මසල්ස් බිල්ඩ් අප් වෙනවා. අනිත් එකේ ගොඩක් වැදගත් එකක් තමයි අනිත් ෆැට් රිඩක්ෂන් ප්‍රොසීජර්ස් වලට වඩා මේකේ අපේ ෆැට් ඩිප්සිට් වල තියෙනවානේ අපේ විසර කියන්නේ හැම බඩ ඇතුලේ මේ තැන්පත් වෙලා තියෙන ෆැට් හිටන් මේකෙන් අයින් වෙනවා. විසරල් ෆැට් කියන එක. ඊළඟට අපි කතා කරනවා මේ ෆොටෝග්‍රෆි කොච්චර වැදගත්ද මේ කොස්මටික් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා නම් සහ කොස්මටික් ක්ලිනික් එකක් කරනවා නම් ෆොටෝග්‍රෆි කියන එක කොච්චර වැදගත්ද සහ ඒකේ ප්‍රයිවසි එක මේන්ටේන් කරන්න කොහොමද කියලා. මොකද ෆොටෝග්‍රෆි ගත්තාම ඒවා අපි ගොඩාක් ආරක්ෂා කරන්න ඕන ඒක තව කෙනෙක්ගේ අතට යන්නේ නැති විදියට. ඊට පස්සේ ෆේස් ඇනලිසිස් එකක් කරන්නේ කොහොමද? අපි කැමරා එකක් පාවිච්චි කරලා ෆේස් ඇනලිසිස් එකක් කරන්නේ කොහොමද? ඒකේ රිපෝට් එකක් ගන්න කොහොමද? ඒ රිපෝට් එක අපි ඩිස්ක්‍රයිබ් කරන්නේ කොහොමද? විස්තර කරන්නේ කොහොමද? ඒ ගැනත් කතා කරනවා. තව අපි දැන් ගොඩක් PRF එක කරනවා එයා ග්‍රෝත් එකට. අපි ඒකකින්ද පාවිච්චි කරනවා මේ එයා ඇනලිසිස් කැමරා එකක්. ඒකකින් අපිට එයා නැත්නම් ස්කැල්ප් එකේ සෞඛ්‍ය තත්ත්වය කොච්චර හොඳට තියෙනවද කියන එක බලපෑ හැකි. එහෙම නැත්නම් before and after pictures අපිට රෙකෝඩ් කරන්න පුළුවන්. ඊළඟට මේක වැදගත් එකක් තමයි record keeping in cosmetic clinics. එතකොට අපි දැන් ඔය පාවිච්චි කරන Fresha කියලා software එකක්. මේ Fresha කියන software එක දවසකට මිලියන ගාණක් procedures මේ booking යන ලොකු site එකක්, free එකක්. ඒක ඉගෙන ගත්තාම අපිට පුළුවන් අපේ clients ලගේ patients ලගේ කොහොම records එකේ තියලා තියාගන්න අවුරුදු ගාණක් වුණා සත පහක්වත් ගෙවන්න ඕනේ නැහැ ඒකට. අපි දැන් මේ setup එක කොච්චර හැදුවත් අපිට අපේ business එක market කරගන්න බැරි නම් අපි සාර්ථක වෙන්නේ නැහැ. එතකොට අපි මේකට ඇඩ්වර්ටයිසිං and මාකටිං කරන්නේ කොහොමද? මොනවද ඒවට තියෙන සාර්ථකම ක්‍රම? මොකද අපි දැන් අවුරුදු 6ක් 7ක් වෙනකම් ඔය සෝෂල් මීඩියා ඇඩ්වර්ටයිසිං මාකටිං කරනවා සිඩ්නි වල. අපි සෑහෙන මොකද අපි කාටවත් දීලා නෙමෙයි කරන්නේ. මොකද එහෙම දීලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේකේ තියෙන තාක්ෂණය හරි වෙනස්. ඒක නිකම් ටීවී එකක් විකුණනවා නම් හරි ලේසි කම්පැනි එකක් බලන්න මේක මාකට් කරන්න කියලා. හැබැයි මේකේ තියෙන ගොඩක් ටෙක්නිකල් දේවල් තියෙන හින්දා මේ ප්‍රොසීඩියර්ස් මාකට් කරන්න නම් අපේ ඉන්හවුස්ම තියෙන්න ඕන ඇත්තටම මේ හොඳ මාකටිං ටීම් එකක්. ටීම් එකක් නැති වුණත් එක්කෙනෙක් හරි ඉන්න ඕන සෝෂල් මීඩියා හැන්ඩල් කරන්න. මොකද ඒකේ අපි 80%ක් විතර වගේම යන්නේ Facebook එක. මොකද Facebook එකේ තමයි අපිට ඕන ක්‍රවුඩ් එකේ ඉන්නේ. අපිට ඕන ක්‍රවුඩ් එක කියන්නේ අපිට ඕන මිඩල් ඒජ් ඒජින් පොපියුලේෂන් එක. ඒගොල්ලන්ට තමයි ගොඩක් මේ වගේ ප්‍රොසීජර්ස් වල අවශ්‍යතාවය තියෙන්නේ. හෙයාර් රිමූවල් වගේ දේවල් නම් Instagram එකේ නැත්නම් TikTok වල මාකට් කරන්න පුළුවන්. මේ වගේ ඒවට තියෙන තාක්ෂණය මොනවද? අපි කොහොමද කරන්නේ අපි කොහොමද ඉගෙන ගන්න කියන එක ගැන අපි මේ කෝස් එකේදී සාකච්ඡා කරනවා.